ඊළඟට අපිට දෙන්න පුළුවන් borrowed date. පොත ගෙනියපු දවස. ඒක date time වෙන්න ඕනේ අනිවාර්යෙන්. data type එක. ඊළඟට return කරාද? හරිද? පොත ගෙනිහිල්ලා ආපහු බාර දීලාද තියෙන්නේ. අන්න ඒ වගේ එකකට ඕනනම් අපිට yes or no වගේ එකක් නේ තියෙන්නේ. පොත දීලාද නැද්ද? එතකොට අපිට මෙන්න මේ yes no data type එකක් select කරන්න පුළුවන්. return කළාද ඔව්ද නැද්ද? ටික් කරන්න විතරනේ තියෙන්නේ. return කළා නම් ඔව් නැත්නම් නැහැ. එතකොට දැන් මේකේ fields 4ක් තියෙනවා. මේකේ කොතනකවත් අපිට primary key එකක් apply කරන්න තැනක් නැහැ. නේද? ඒ කියන්නේ member id එක එකම දැන් මේ member id එකට අපි primary key එකක් මේ table එකේ apply කරොත් ඒ member ට එකපාරයිනේ පොතක් ගෙනියන්න පුළුවන් වෙන්නේ. ආයියා පොතක් ගෙනියනකොට අපි මේ ඒ record එක enter කරන්න යනකොට ඒක duplicate value එකක් කියනවා. ඒක වෙන්න බෑ. ඒතකොට මෙතන book id එක primary key ඒ කියන්නේ unique value එකක් වෙන්නේ නැහැ මේ borrow table එකේදී. ඇයි එකම පොත membersලා කීප දෙනෙක් වාර කීපයකදී ගෙනියන්න පුළුවන්. එතකොට ඒ book id එක repeat value එකක් වෙනවා මේ table එක ඇතුළේදී. හරි. එතකොට මේකට අපි primary key එකක් apply කරන්නේ නැහැ. table එක මේ විදියට මේක close කරනවා. හරිද? save කරනවාද? yes. table එක දෙනවා borrowed name එක. okay කරනවා. මෙතන අපිට කියනවා there is no primary key defined. Do you want to create a primary key now? අපිට ඒ කියන්නේ යා default primary key එකක් add කරලා දෙන්නද. ඒක මට මේ වෙලාවේ ඕනේ නැති හින්දා මම no කියලා දෙන්න. හරි. එතකොට දැන් මෙතන තියෙනවා book table එක, borrow table එක, member table එක. දැන් book table එකට අපි දෙමු B1 book name එකක් මම දෙනවා ගම්පෙරළිය. author දෙන්න. price එක දෙමු අපි. හරි ඉලක්කම විතරයි price එකේදී. ඔය විදියට ඔයාලා records කීපයක් type කරගන්න. example එකක් කිව්ව ඔය විදිහට records පහක් විතර type කරගන්න. දැන් borrowed table එකේ මොකද වෙන්න ඕනේ? අපිට අපේ member table එකේ ඉන්න membersලා සහ book table එකේ ඉන්න තියෙන books ගැන තමයි මෙතන විස්තර එන්න ඕනේ. හරිද? පිටින් බෑ. ඒ කියන්නේ මේ library එකේ නැති පොතක් member කෙනෙක් ගෙනියන්න විදියකුත් නැහැ. library එකේ register වෙලා නැති member කෙනෙක් මෙතනින් පොත් ගෙනියන්න විදියකුත් නැහැ. හරි එතකොට member id එක දැන් අපි membersලා M001 වල ඉඳන්නේ add කරේ දැන් මම හිතනවා M001 කියන member මොකද්ද ගෙනහිල්ලා තියෙන පොත මම book id එක මම එයා ගම්පෙරළිය පොත නම් ගෙනහිල්ලා තියෙන්නේ මම ඒක B1 කියලා enter කරනවා borrowed date එකක් දෙනවා මම අප්‍රේල් 1 වෙනිදා ගෙනහිල්ලා තියෙනවා හරිද return කළාද ඔව් මම මෙතන ටික් කරනවා එයා return කරලා ඊළඟ රෙකෝඩ් එකට එමු M003 කියන member. එයා ගෙනහිල්ලා තියෙනවා. එයාත් ගෙනහිල්ලා තියෙනවා B1 ම. ඇයි අර රිටර්න් කළානේ. එයා රිටර්න් කරාට පස්සේ එයා මේ පොත ගෙනහිල්ලා තියෙනවා. කවදද ගෙනහිල්ලා තියෙන්නේ? 3 වෙනිදා. එයා රිටර්න් කළාද? නෑ. තාම නෑ. හරි. ආයි මම දෙනවා M004 කියන member. එයා මොකද්ද B2 කියන පොත ගෙනිච්ච කියමු. දැන් B1 රිටර්න් කළා නෑ. B2 එයා ගෙනියනවා. කවදද ගෙනියන්නේ? එයා ගෙනහිල්ලා තියෙනවා අප්‍රේල් 2 වෙනිදා. රිටර්න් කළාද නෑ. ඔය විදියට මම රෙකෝඩ්ස් ටිකක් එන්ටර් කරගන්න. ඔයාලත් මෙතන member table එකටයි book table එකටයි borrow table එකටයි මේ tables තුනටම තව records enter කරගන්න. හරි. enter කරාට පස්සේ relationship එකක් create කරන්න හැටි බලමු.